ඔල්වයා මගේ පේජ් එකෙන් පුංචි බබාලට කරපු පළවෙනි ගවුම පෙන්වන්න තමයි මං අද ආවේ. මෙන්න මේ පින්ක් කලර් ෆ්‍රොක් එක තමයි මං චුටි බබාලා වෙනුවෙන් පළවෙනියෙන්ම කරේ. මේක කොටන් මැටීරියල් එකෙන් තමයි කරලා තියෙන්නේ. මේක ඉස්සරහ ගත්තොත් මේ විදිහට රවුන්ඩ් කර තියෙනවා. අත පුංචි පෆ් එකක් මම දීලා මෙතනින් ඉලාස්ටික් කරලා තියෙනවා. එතකොට චුටි බබාට අත හිර වෙන්නේ නැතුව ගානට තියෙනවා. මොකද අපි නෝමල් අතක් දැම්මොත් ගොඩක් ලූස් වෙන්නත් පුළුවන් නේ. හැබැයි මේ වගේ අතක් දැම්මහම එයාගේ අතට අපහසුාවක් නොවෙන්න ලස්සනට මේකේ මේ පෆ් එක හිටින්න ලස්සනට තියෙනවා. ඒ වගේම හැට්ටේ උඩ කොටස ගත්තොත් මෙතනින් මම රේන්දයක් අල්ලලා තියෙනවා. හැට්ටේ මෙන්න මේ වගේ අතුල් පැත්තෙන් වාට බැලුවොත් මෙන්න මෙහෙම V එකක් ගිහලා තියෙනවා. ඒ V එකේ හැඩයට තමයි මම මේ රේන්දේ අල්ලලා තියෙන්නේ. ඉන ගත්තොත් ඉන මෙහෙම නෝමල් රැලි කරලා තියෙන්නේ. නෝමල් විදිහට රැලි ගිහිල්ලා තියෙනවා. ඉන දෙපැත්තෙන් මම පටියක් අල්ලලා තියෙනවා. චුටි බබාලා ගොඩාක් හිරට අඳින්න නැහැනේ. පොඩි ඇඟේ ලූස් එකකට තමයි අඳින්නේ. හැබැයි බබාගේ තව ටයිට් ෆිට් කරන්න වගේ උවමනා නම් ඔයාට පුළුවන් මේ පටියට ගහලා බබාට ඉනෙන් චුට්ටක් හිර කරලා අඳවන්න. ගවුම අවසානයේ ගත්තොත් අපි අර උඩ අල්ලලා තියෙනවනේ රේන්දයක්. ඒ වගේම රේන්දයක් මම ගවුමේ අන්තිමත් අල්ලලා තියෙනවා. දිගටම අල්ලලා තියෙනවා. ගවුමේ පාළු ගතිය, ගවුමට අලුත් පෙනුමක් එන්න. ඒ වගේම බෑක් එක ගත්තොත් බෑක් එකේ මෙහෙම බටන් පේලියක් තමයි ගවුම අවසාන වෙනකම්ම තියෙන්නේ. මේකදී මෙන්න මේ උඩ බටන් 3. ඉන වෙනකම්ම තියෙන බටන් 3 මම ඕපන් කරන්න තමයි හදලා තියෙන්නේ. ඉනෙන් පල්ලෙහා. ඔයාලට පේනවනේ. ඉනෙන් පල්ලෙහා මේ තියෙන බටන් ටික මං ගවුමටම ඇටච් කරලා තියෙන බටන් එක. ඒක ඕපන් කරන්න බෑ. හැබැයි එතනදි මට ඔයාට කියන්න ඕන කාරණාව මෙන්න මේ බටන් 3. ඔයාලට පේනවනේ මේ බටන් 3න් පස්සේ මේ ඉන තියෙනවනේ. මේ ඉනෙන් පස්සේ තමයි මම මේ බටන් එක ඇටච් කරලා තියෙන්නේ. එහෙම කරලා තියෙන්නේ පොඩි බබාලා මේ ඇඳුම ඔළුවෙන් දැම්මට ඔළුවෙන්ම ගලවන්න කැමති නැහැනේ. එතකොට අර ඒගොල්ලන්ට හරි අපහසුයි මේ බෙල්ලෙන් මෙහෙම ඇදිලා එනකොට. ඒගොල්ලෝ නිතරම උත්සාහ කරන්නේ මෙහෙම අතෙන් ගලවලා ඉන පල්ලෙහෙන් ගවුම ගලවන්න. ඉතින් අන්න එහෙම බබාට අපහසුාවක් නොවන විදිහට මේ ඇඳුම ඉවත් කරන්න පුළුවන් වෙන තමයි මං අන්නේ බටන් එක මෙතන පල්ලෙහාන් අල්ලලා තියෙන්නේ. එතකොට මේ ඉන විවර තියෙනවනේ. ඒ විවර ගත්තාම බබාට මේ උකුලෙන් මේක පන්නන්න පුළුවන්. කියන්නේ ලොකු ඉඩක් ඉනෙන් පල්ලෙහා ඉතුරු වෙනවා. ඒ වගේම දැන් මේක අවසානයේ මම ආග්ගෙසරම අවසානටම ඇටච් කළා නෑ. පොඩි ඕපන් එකක් මෙතනක් දීලා තියෙනවා. ඒතර අර ගවුමට පොඩි විවිධත්වයක් එනවනේ. අන්න ඒ විදිහට තමයි තියෙන්නේ. මේ ගවුම කොටන් මැටීරියල් එකෙන් කරලා තියෙන්නේ 1450යි. ගවුම ලයිනින් කරලා නැහැ. ලයිනින් නොකරපු හේතුව තමයි අපි ඉන්නේ ගොඩාක් රස්නේ රටකනේ. අපිට නිතරම වැස්ස නිතරම සීත රටක් නෙමෙයිනේ. එතකොට මේක තව ලයිනින් කරොත් මේ ගවුම තව චුට්ටක් රස්නේ වෙන්න බලනවානේ. කොටන් උනත් අපි තව රෙදි දෙක තුනක් එකට ඇටච් කරාට පස්සේ පොඩි රස්නේ ගතියක් දැනෙනවා. පොඩි බබාලා කියන්නේ ඇඟේ අවයව ගොඩාක් වහන්න ඕන කට්ටියක් නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඇඟේ යම් තරමක් ඇඟ වැහින්න ලාවට ඇඳුවා නම් ඇති. ඉතින් එහෙම පොඩි බබාලා වෙනුවෙන් තමයි මේක කරලා තියෙන්නේ. ලයින් නොකරපු හේතුව ඒක. මොකද නැත්නම් රස්නේ වුණාම බබාලා කැමති නැහැ මේක ඇඳගෙන ඉන්න. කොටන් මැටීරියල් එක තමයි අපේ රස්නේ රටවල් වලට ගොඩාක්ම මැච් වෙන ෆැබ්‍රික් එක. කොටන් ලිනන් මේ දෙක තමයි ගොඩක්ම මැච් වෙන්නේ. ඉතින් බබාලා වෙනුවෙන් ගොඩක් අපි යූස් කරන්නේ කොටන් නේ. මම යූස් කරලා තියෙන්නේ කොටන්. ඔයාට කලර්ස් ගන්න පුළුවන්. කලර්ස් ඔයාට මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම මේ උඩින් දාන නම්බර් එක මෙතන මැසේජ් එකක් දාන්න. ඔයාට කලර්ස් ගන්න කලර්ස් වලින් මේ ඇඳුම වෙනස් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිසයින් එක නෙමෙයි. ඔයාට කලර් එක වෙනස් කරලා ගන්න පුළුවන්. තව ඩිසයින් මගේ ඉස්සරහට එනවා. ඊට අමතරව මට කියන්න ඕනේ මේ ගවුම ඇඳහම දැන් ගවුම ඇඳහම බබා ලස්සන වෙනවා වගේම බබාව ලස්සන කරන්න මම තව විශේෂ අයිටම් එකක් මේකත් එක්ක ෆ්‍රී දෙනවා. ඒක තමයි මෙන්න මේ බෝ. මම මේක තාම කොණ්ඩ කට්ට ඇටච් කරලා නැහැ. මෙන්න මේ කොණ්ඩ කට්ට. කියන්නේ මේක ඒකට කොණ්ඩ කට්ටක් එනවනේ මෙහෙම ගහන්න පුළුවන් වෙන්න. මම කොණ්ඩ කටු දෙකක් මේක ෆ්‍රී දෙන්නේ. කොණ්ඩ කටු දෙකයි. මෙතනත් ලොකු කොණ්ඩ කට්ටක්. එතකොට අර අපි කොණ්ඩේ මෙහෙම කඩලා දැම්මට පස්සේ මෙහෙම තියෙන්නේ. අන්න එහෙම ගහන්න පුළුවන් වෙන්න මේ තුනම ඔයාගේ බබාට මේ ගවුම ගත්තොත් ෆ්‍රී හම්බ වෙනවා. ගවුම 1450යි. ඔයා මොන කලර් එක ගත්තත් ඒ හැම කලර් එකටම මේ වගේ ලස්සන කොණ්ඩ කට්ටක්
එයාට ෆ්‍රී හම්බ වෙනවා. එකක් නෙමෙයි කොණ්ඩහට 3ක් තියෙනවා. මේ තුනම එයාට ෆ්‍රී හම්බ වෙනවා. එතකොට අර බබාට ලස්සනට ඇඳුවාම කොණ්ඩ කට්ටෙනුයි එකගෙම සම්පූර්ණ වෙනවානේ. එතකොට ඔයාට ලස්සන බබෙක් ඉන්නවා. ඔයා මේ ෆ්‍රොක් එකට කැමති නම් විස්තර ඉගෙන ගන්න ඕනේ නම් මගේ මේ නම්බර් එකට මගේ මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මම ඔයාලට විස්තර කියන්නම්. ගිහින් එන්න.